මාතලේ දිස්ත්‍රික්කය කියන්නේ ස්වභාවික පරිසර කලාප මෙන්ම ඓතිහාසික වටිනාකම් වගේම පූජනීය ස්ථාන රාශියකින් සමන්විත සුන්දර ප්‍රදේශයක්. ඒ අතරින් දඹුල්ල ප්‍රදේශයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඉතින් මේ සුන්දරත්වය කියාපාන තවත් අපූරු පුදබිමකට තමයි අද අපි යන්නේ. මෙහි සුන්දරත්වය ඔයාලටත් විඳගන්න මම ආරාධනා කරනවා. මේ තමයි ඉබ්බන්කටෝ ජලාශය. අපි අද යන්නේ මේ ජලාශයට ආසන්නයෙන් තියෙන සංකස්සපුර සේනාසනයට. බලන්නකො මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. මේ සේනාසනය දඹුල්ල නගරයට කිලෝමීටර් 5ක් පමණ ආසන්නයෙන් පිහිටලා තියෙනවා. හරියටම කිව්වොත් ඉබ්බන්කටෝ ජලාශයේ වැව් බැම්ම කෙළවර තමයි මෙම ස්ථානයේ පිහිටලා තියෙන්නේ. බැම්ම දිගේ දෙවෙන පුංචි පාර කෙළවර හරි අපූර්වට මෙම පුදබිම දර්ශනය වෙනවා. වැව් ළඟත් එක්ක ඈත පේන කඳු වලල්ලත් එක්ක හිතට පුදුම සුවයක් තමයි දැනෙන්නේ. අද වන්දනාකරුවෝ නම් ගොඩක් අඩුයි වගේ. අපි ගමන පටන් ගත්තේ 11ට විතර. ඒ නිසා අවුරස්නේ නම් තදින්ම දැනෙනවා. සේනාසනයට ඇතුල් වෙන්න තියෙන්නේ හරි අපූරු මකර තොරණක් තුලින්. පර්වතය හරහා වැටුණු පියගැට පෙළ දිගේ තමයි ගල මුදුනට යන්න තියෙන්නේ. පඩි පෙළ දෙපස අපිට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම රහත් 69 දැක්වෙන පිළිම. උන්වහන්සේලා සාන්ත අයුරින් පාදචාරිකාවේ යෙදෙන ආකාරය තමයි මෙම පිළිම වහන්සේලාගෙන් නිරූපණය වෙන්නේ. මේ තියෙන්නේ දහම්සොඬ ජාතකයේ දහම්සොඬ රජතුමා යක්ෂ වෙසින් ආපු සක්දෙවිඳුන්ගේ මුවට පනින ආකාරය. මේ වගේ බුද්ධ චරිතයේ විවිධ අවස්ථා මෙහි දකින්න තියෙනවා. මේ විදිහට ස්වාමීන් වහන්සේලාගේ පිළිම මැදින් යනකොට අපේ හිතවලට දැනෙන පුදුම සුවයක්. මේ ඉහළින් පේන්නේ බුදුරජාණන් වහන්සේ දෙව්බඹුන්ට දහම් දෙසා දිව්‍ය ලෝකයේ සිට නැවත දඹදිව සංකස්සපුරයට වඩින ආකාරය. මේ විහාරස්ථානයේ සංකස්සපුරය කියලා නම වැටලා තියෙන්නේ බුද්ධ චරිතයේ මෙම සිදුවීම අල්ලලා. අවට පරිසරය හරිම ලස්සනයි. මේ අඹලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන ආකාරය දැක්වෙන පිළිමයක්. ගස් අතරින් ජලාශය හරි අපූර්වට දකින්න පුළුවන්. ගල් පර්වතයේ කෙළවරක තියෙන මේ ඉඩ අපේ හිතට ඇල්ලුවා. ඒ නිසා අපි ටිකක් වෙලා මෙතන ඉඳලා යන්න හිතුවා. ජලාශයයි ඈත කඳුවලල්ලයි තුරුලතා අතරින් පේන විදිහ චිත්‍ර ශිල්පයකට නම් ලස්සන සිතුවමක් අඳින්න කියාපු දර්ශනයක් වෙනවා. මේ බුදු පිළිමේ තමයි අපිට ඈතින් දර්ශනය වෙන්නේ. මේ රියන් 35ක් උස බුදු පිළිමයක්. බුදුරජාණන් වහන්සේ අභය මුද්‍රාවෙන් වැඩ සිටින ආකාරය මෙහි නිරූපණය වෙනවා. මේ සේනාසනය ඉදි කරන්න මූලික වෙලා තියෙන අග්බෝවේ අග්ගබෝධි කියන ස්වාමීන් වහන්සේ. මේ විහාරස්ථානයේ ලොකු ඉතිහාස කතාවක් නම් නැහැ. මේ විහාරස්ථානයේ පටන් අරගෙන තියෙන්නේ 2011 දී. ඒ කියන්නේ හදන්න පටන් අරගෙන තියෙන්නේ. 2018 දී තමයි වැඩ ඉවර කරලා විවෘත කරලා තියෙන්නේ. වැඩ ඉවරයි කිව්වට සම්පූර්ණයෙන්ම වැඩ ඉවර වෙලා නැහැ. ඒ වුණාට තව ඉදිකිරීම් කටයුතු ගොඩක් කරගෙන යන බව පේන්න තියෙනවා. මේ ධාතු මන්දිරය. මෙහි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සඳහා දසපාරමිතා පුරන ආකාරයේ දැක්වෙන සිතුවම් රාශියක් දකින්න පුළුවන්. වගේම ලස්සන දිව්‍ය ලෝක 6 දැක්වෙන සිතුවමකුත් දකින්න පුළුවන්.
ලක්සරයි. මේ බුදු පිළිමේ ළඟත් චෛත්‍ය ළඟත් අපි වන්දනා කරලා ගොඩක් වෙලා ඉසුවේ වින්දා. මේ ඇත පෙන් ලස්සන මනස්කාන්ත දර්ශනය මේ වගේ පින්බිමක ඉඳලා නරඹන්න තියෙන එක අපි ලැබූ වාසනාවක්. මේ ගමට කියන්නේ ආන කටාව. මෙය මහවැලි එච් කලාපේ පළමු ගම කියලා තමයි හඳුන්වන්නේ. වන්දනාමාන කරලා ඉවර වෙලා අපි ඊළඟට ඉබ්බන්කටුව ජලාශයට යන්න පිටත් වුණා. හැබැයි ඉතින් මේ ස්ථානයේ දාලා යන්න නම් හිතුන්නේම නැහැ. බැලූ බැල්මට හරි සුන්දර ගැමි පරිසරයක් තමයි මෙහි දකින්න තියෙන්නේ. වටේම පේන්න තියෙන කඳු. මෙතනට දඹුලු විහාරය, සීගිරිය, රිටිගල වගේ කඳු සහ පර්වත රාශියක් දකින්න පුළුවන්. ඉබ්බන්කටුව ජලාශයට ඇවිත් අපි පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා චුට්ටක් නාන්න කියලා ගියා. ඒක හරි සුන්දර අත්දැකීමක් වුණා. කොච්චර හවු සර වුණත් මේ වැව් ළඟත් එක්ක සීතල වතුර ටිකකුත් මුසු වුණාම ඒක කියලා වැඩක් නැහැ. මේම අත්දැකීමක්. මේ අත්දැකීම නම් කවදාකවත් ජීවිතේ අමතක වෙන එකක් නෑ. ඇත්තටම ඔයාලා දඹුල්ල පැත්තට එනවා නම් අනිවාර්යෙන්ම ආයුතු තැනක් තමයි මේ ඉබ්බන්කටුව ජලාශය සහ සංකස්සපුර විහාරය. ගොඩක් දෙනා අතර තාමත් ජනප්‍රිය නැති ස්ථානයක් තමයි සංකස්සපුරය කියලා කියන්නේ. හැබැයි ඔයාලා ආවොත් නැවතවතාවක් ආයේ එන්න හිතන තරමටම මේ ස්ථානය හරිම සුන්දරයි. ඔයාලා එන්න. හැබැයි මේ පරිසර පද්ධතියට නම් හානියක් කරන්න එපා. මොකද ආයේ දවසක අපිට මේ පරිසර පද්ධතිය මේ විදිහටම දකින්න ඉතුරු කරන්න ඕනේ. ආයෙත් දවසක හමු වෙමු.